පින්වත්නි බණ ටිකක් අහමු. දැන් බණ අහන වෙලාව. අද ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් වන සූත්‍රය. මේ සූත්‍රයේ නම කුම්භ සූත්‍රය. කුම්භ කියන වචනය පාලියෙන් යෙදෙන්නේ කලගෙඩිය කියන අර්ථයෙන්. එතකොට මේ කලය කියන එක ධර්මයත් එක්ක බොහෝ තැන්වලදී යෙදෙනවා උපමාවක් වශයෙන්. අපි කවුරුත් කලගෙඩිය දැකලා තියෙනව නේද? දැන් කලය කියලා කියන්නේ සෞභාග්‍ය සංකේතයක් කියලාත් කියනවා. හොඳට වතුර පිරුණු කලයක් උදේ පාන්දර දකිනවා නම් ඒකත් සුභයි කියලා තමයි අපේ සම්මතය. සැලීනි සංදේශයේදී තොටගමේ රාහුල හාමුදුරුවෝ නලමුදු සුවඳ පිරිකුඹු මියුරු අඹගෙඩි පිරිච්ච කලගෙඩි කියලා කියන්නේ තාමත්ම හොඳ මංගල ලක්ෂණය. ඉතින් මේ කලගෙඩියක් උපමා කරගෙන බුදුහාමුදුරුවෝ ලස්සන දහම් පරයයක් අපිට පෙන්නලා තියෙනවා. ඒක තමයි කුම්භ සූත්‍රයෙන් අදහස් වෙන්නේ. අපේ බුදුහාමුදුරුවෝ පින්වත්නි සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට උන්වහන්සේ මහා සංඝයා අමතලා භික්ෂුණී මේ වෙලාවේදී ඔබ වහන්සේලාට කියන්න කාරණයක් තියෙනවා. මොකද්ද කාරණය? මේ ලෝකේ තියෙනවා පින්වත්නි කලගෙඩි වර්ග 4ක්. කලගෙඩි වර්ග කීයක්ද? 4ක්. 4යි ඊට වැඩි නෑ. දැන් බුදුහාමුදුරු දෙයක් කියනවා නම් ඒක එහෙම්මම තමයි පින්වත්නි. සබ්බන්තං තදේව හෝති නොඅඤ්ඤතා. ආයි අපිට කියන්න බෑ නෑ නෑ 5යි කියලා 4ම තමයි. ආයි අවුරුදු 10 ගණක් පරිශ්‍රණ කරත් ඔය 4ට එහා කලගෙඩියක් හොයන්න බෑ. ඒකයි බුදුහාමුදුරගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. උන්වහන්සේ දේශනා කරන්නේ යම් රාත්‍රියක මම බුදු වුණාද යම් රාත්‍රියක පිරිනුවම් පෑවද ඒ දෙක අතර අවුරුදු 45ක්. භාසති ලපති නිද්දිසති මොනවද කිව්වේ නිර්දේශ කළේ පැනෙව්වේ ප්‍රකාශ කළේ සබ්බන්තං තතේ හෝති සියල්ල එහෙමමයි නොඅඤ්ඤතා වෙනස් වෙන්නෙම නෑ. ලෝකෙ ගොඩක් ආගම්වල ශාස්ත්‍රවරු කියපුවා මේ වෙනකොට වෙනස් වෙලා. හැබැයි අවුරුදු 2568ක් ගිහිල්ලත් වෙනස් නොවන එකම සනාතන ධර්මතාවයේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිසා බුදුහාඳුරෝ දේශනා කරන මහණෙනි ලෝකේ තියෙනවා කලගෙඩි 4ක්. මොනවද කලගෙඩි 4? පළවෙනි එක තුච්ඡෝ පිහිතෝ. තුච්ඡෝ පිහිතෝ කියලා කියන්නේ පින්වත්නි ඇතුළ හිස්. ඇතුළ හිස් වෙච්ච කලගෙඩියා ඒ කලගෙඩිය එළියෙන් පිටතින් හරි ලස්සනට වහලා ආලේප කරලා පින්තාරු කරලා. ඒ කියන්නේ හොඳට කැටයන් කපලා ලස්සනට පාට කරලා කලගෙඩියක් තියනවා ඇතුලේ මොකවත් නැහැ. ඔන්න පළවෙනි කලගෙඩි වර්ගයේ ලෝකේ දකින්න පුළුවන්. 2 පූරෝ විවටෝ. එළියෙන් මොකවත් නැහැ. කැටයුනුත් නැහැ, හරියට ආවරණය කරලත් නැහැ, හරියට මැටි ගාලත් නැහැ. නිකන් ඔහේ කලගෙඩිය හදලා තියෙනවා. හැබැයි ඇතුළ හොඳට පිරීලා. ඇතුළ පිරීලා එළියෙන් මොකවත් නැහැ. ඊළඟට 3 වෙනි කලගෙඩිය තුච්ඡෝ විවටෝ. ඇතුළත් හිස්, එළියත් හිස්. එළියෙත් මොකවත් නැහැ, කැටයන් නැහැ, පාට කරලා නැහැ, සායම් ගාලා නැහැ, හරියට ආවරණය වෙලා නැහැ, හැමතැනම සිදුරු. ඒ කියන්නේ එළියත් කැතයි, ඇතුළත් කැතයි. 4 වෙනි කලගෙඩිය මහන්නේ පූරෝ පිහිතෝ. හොඳට ඇතුළෙනුත් පිරීලා එළියෙනුත් වටකුරුයි ලස්සනයි, සායම් ගාලා කැටයන් හරි ලස්සනයි. දැන් බලන්නකො කලගෙඩි 4යි. එළිය හිස්, ඇතුළ පිරුණු, ඇතුළ හිස්, එළිය පිරුණු, එළියයි ඇතුළයි දෙකම හිස් සහ එළිය ඇතුළ දෙකම පිරුණු. ඔන්න කලගෙඩි 4. ඔය 4 ගැන දේශනා කළ භාග්‍යවතුන් වහන්සේ නැවතත් වදාරනවා මහණෙනි ඔය වගේම මිනිස්සු 4 දෙනෙක් ලෝකේ ඉන්නවා. කුම්භෝපම. ඒ කියන්නේ කලගෙඩි වලට උපමා කරන්න පුළුවන් જાතියේ මිනිස්සු જાති 4ක් ලෝකේ ඉන්නවා. බලන්නකො බණ කියපු ලස්සන. එකපාරටම මේ මිනිස්සු මේ වගේ කියලා කියන්නේ නැතුව මිනිසුන්ට උපමානුසාරයෙන් තමයි ඉගැන්වෙන්නේ. දැන් අද අධ්‍යාපන ක්‍රමය තුලත් උගන්වනවානේ ළමයින්ට එකපාරටම විෂය කරුණ අතාරිනවට වැඩිය ඒ ළමයා දන්නා තැන ඉඳලා නොදන්නා තැනින් ගෙනියන්න ඕනේ. එතකොට හැමෝටම තේරෙන විදිහේ ප්‍රවේශයකින් බුදුරජාණන් වහන්සේ උගන්වන්න පටන් ගත්තා.
කවුද මහණෙනි මේ මිනිස්සු හතර දෙනා? පළවෙනි කෙනා. පළවෙනි මිනිහා තමයි තුච්ඡෝ පිහිතෝ. ඒ කියන්නේ ඇතුළ හිස් එළියෙන් හොඳටම එයාගේ රැකවරණයක් ආවරණයක් තියෙනවා. දැන් බුදුහාඳුරෝ දේශනා කරන කොහොමද මේ මිනිස්සු තුච්ඡෝ පිහිතෝ කියලා කියන්නේ? මහණෙනි මේ ශාසනයේ ඉන්න යම්කිසි පුද්ගලයෙක් ඒ පුද්ගලයා වෙදිද්දී කතා කරද්දී ඉඳගද්දී නිදාගනිද්දී අනිත් මිනිසුත් එක්ක ගනුදෙනු කරද්දී සංසුන්ව හැසිරෙද්දී මේ හැම ඉරියව්වක්ම ප්‍රසන්නයි. සමහර ඉන්නවනේ පින්වත්නි ඇවිදිද්දිත් හරිම සංවරයි. කතා කරද්දිත් ලස්සනයි. ඒගොල්ලෝ බොහොම ප්‍රිය වචන, මිහිරි වචන. කෑම ටික කද්දිත් අපි කියනවා බලන්නකො වැදගත්කම නේද? හැමතිස්සෙම එයාගේ බාහිර ඉරියව් පිළිබඳව එයා සැලකිලිමත් වෙනවා. බාහිර ඉරියව් ගැන සැලකිලිමත් වෙන කෙනා එළියෙන් දැක්කහම හරි ලස්සනයි. දැන් මිනිස්සු කියනවා බලන්නකො මස් මාළු කන්නේත් නැහැ. එයා නිර්මාංශිකයි. උඹලකට කෑල්ලක්වත් කන්නේ නැහැ. හැම පොයෙටම පන්සලට යනවා. සිල්වත්. කනට ඇහෙන්න කතා කරන්නේ නේද? දැන් මිනිහෙක් වුණාම ඒ ටික ඕනේද නැද්ද? ඕනේ. බාහිර සමාජය රවට්ටන්න නෙමෙයි. හැබැයි තමන්ගේ අභ්‍යන්තර ගුණය අර බාහිරින් නිරූපණය විය යුතුයි. එතකොට තමන් ලද ශික්ෂණය තමන්ගේ බාහිර පෙනුමෙන් දැන් කවුරු හරි කියනවා නම් නෑ ඇතුළ හදාගත්තාම ඇති එළිය ඕනේ නෑ කියලා වැඩක් නෑ. ඇයි? රහත් උනත් මිනිසුන්ට තේරුම් ගන්න බෑනේ. දැන් පිළිඳිවච්ච ආම්දුරෝ රහත්. හැබැයි පන්සලට එන මිනිසුන්ට වසලියෝ කිය බැන්නා. දැන් රහත් භාවයේ තේරුම් ගන්න පුළුවන් වුණාද මිනිසුන්ට? බෑ. මිනිස්සු ඇවිල්ලා කිව්වා බුදුහාඳුරනේ මේ හාඳුරම එලවන්න කියලා. දැන් මොකද මිනිසුන්ට ඇතුළ පේන්නේ නැහැනේ පින්වත්නි. එනිසා පේන බාහිරය ගැන අපි සැලකිලිමත් විය යුතුමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහන්නේ මේ පුද්ගලයාගේ එළියෙන් හොඳටම පිරිච්ච ස්වභාවයක් තියෙනවා. ආවරණය වෙච්ච ස්වභාවයක් තියෙනවා. අර කැටයන් කපලා සායම් ගාලා වගේ හරි ලස්සනක් පේනවා. දැක්කහම හැමෝටම හිත යනවා. හැබැයි එහෙම හිත ගියාට පින්වත්නි එයාගේ ජීවිතේ ඇතුළ හිස්. ඇතුළ හිස් කියන්නේ එයා මේ සසර ගැන මොකවත් අවබෝධයක් නැහැ. ලෝකයේ දුක මත පිහිටියාය කියලා අවබෝධයක් නැහැ. දුකට හේතුව තණ්හාවයි කියලා කිසිම අදහසක් නැහැ. තණ්හාව නැති කරොත් දුක නැති වෙයි කියලා එයාට එහෙම බලාපොරොත්තු නැහැ. සහ තණ්හාව මේ දුක නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන චතුරාර්ය සත්‍ය පිළිබඳව කිසිම දැනීමක් නැහැ. අපි කියන්නේ උපන්නාට මේ ලෝ වැනෙනවා විනා එහෙම ජීවත් වෙනවා. දැන් අද ලෝකේ ගොඩාක් මිනිස්සු වෙලා ඉපදිලා මොකද කරන්නේ පින්වත්නි? හොඳට කනවා නේද? උදේ ඉඳන් රැ වෙනකන් කන එක නම් කරනවා නියමෙට. බලන්නකො ලංකාවේ එළියට බෑලා ගියාම නගරයක ටවුන් එකක වැඩිපුරම තියෙන්නේ මොනවද? කෑම කඩ. චයිනීස් කියනවා, ඉන්දියන් කියනවා, ඉතාලියන් කියනවා. එක එක ජාතියව කණ්ඩ තියෙනවා. මිනිස්සු දිව පිනවන්න හරි ආස එපා කියන එක නෙමෙයි කියන්නේ ඈ. දැන් සමහරුන්ට හිතෙන්න පුළුවන් මේ හාමුදුරුවෝ අපි කනවටත් කියවනවනේ කියලා. එහෙම එකක් නෙමෙයි කන්න. හැබැයි ආහාරයේ පමණ දැනගෙන ඇයි මම මේ කෑම ටික කන්නේ කියන එක අවබෝධ කරගෙන. මොකද යථාර්ථය තේරුම් ගන්න එපා පිම. කොච්චර ලස්සන වුණත්, කොච්චර වටිනා වුණත්, කොච්චර සුන්දර වුණත් පැය 12ක් යන්න කලින් ඒ ටිකට වෙන දේ අපිට පේනවනේ. නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආහාර ටික ගන්නෙ මොකටද කියන එක සිහි නුවණින් යුක්තව මෙනෙහි කරන්න. මිනිසුන්ට වැඩිපුරම තියෙන කෑම කඩ. ඊළඟට මොනවද තියෙන්නේ ලංකාවේ වැඩිපුර? ෆාමසි. මේවෙන් කාලා ලෙඩ වුණාම බේත් ගන්න වරිලා කියලා කෑම කඩයි ෆාමසි ඕන තරම් තියෙනවා. මිනිස්සු හිතන් ඉන්නවා ජීවත් වෙන්නෙම කණ්ඩ. තව සමහරලාට පිරිමියෙම හිතන් ඉන්නනේ ජීවත් වෙන්නේ බොණ්ඩ. බීලා මැරිලා යන්නම උත්සාහ කරනවා. ජීවිතේ පරම අරමුණු කියලා මිනිස්සු දකින්නේ මේ හරිම ලාමක දේවල් ටිකක්. ඒගොල්ලෝ හිතනවා පොඩ්ඩක් සතුටු වෙන්න නම් විනෝද වෙන්න නම් ටිකක් බොන්නම ඕනේ. ඊළඟට මිනිස්සු සතුටු වෙන්න මොකද කරන්නේ? කනවා බොනවට අමතර කොයි හරි යනවා විවේකීව ඉන්නවා රෙස්ට් එකක් ගන්න ඕනේ නුවරඑළිය යන්න ඕනේ නේද? වැකේෂන් එකට කොයි හරි යන්න ඕනේ. එහෙමනේ. කමන්නේ ඒකත් හොඳයි රෙස්ට් කරනවා. ඊළඟට මිනිස්සු ජීවිතේ සතුටින් ඉන්න කියලා අවසානයේ කරන්නේ මොකද්ද?
කසාදයක් බැඳලා ළමයි හදනවා. නේද? ඕකනේ මිනිස්සුගේ සතුට කියන්නේ. කාලා බීලා හොඳට නිදාගෙන පැටව ගහලා මැරිලා යනවා. eating, drinking, sleeping and having sex. ඉතින් බල්ලෝ කරන්නේත් ඔය ටිකනේ. බල්ලොත් තමන්ගේ ජීවිත කාලේ කනවා බොනවා නිදිනවා පැටව ගහනවා මැරිලා යනවා. පූසෝ කරන්නේත් ඔය ටික. කුරුල්ලෝ කරන්නේත් ඔය ටික, හරක කරන්නේත් ඔය ටික, අලියා කරන්නේත් ඔය ටික. ඉතින් අපි මිනිස්සු වෙච්ච එක අපරාධනේ. බලන්න බුද්ධ දේශනාව නඛසිකා සූත්‍රයේදී මෙහෙම නියපොත්තට පස් ටිකක් අරන් අහනවා. නියපොත්තේ පස්ද වැඩි මහ පොළොවේ පස්ද වැඩි? දැන් අපිට බැලු බැලමට තේරෙනවා මේක නිකන් වැඩකට නැති ප්‍රශ්නයක් කියලා. හැබැයි ඒකෙන් බුදුහාඳුරු පෙන්නපු ගැඹුර බලන්න උන්වහන්සේ අහපුවම භික්ෂුන් වහන්සේලා කියන නියපොත්ත උඩ බොහොම ටිකයි. පොළොවේ තියෙන විශාල ප්‍රමාණය. මහණෙනි මනුස්ස රූපෙන් ඉපදිලා මිනිස්සු විදිහට මේ බුද්ධියෙන් ප්‍රයෝජන අරන් මැරිලා යන්නේ නියපොත්ත උඩ තියෙන පස් ටික වගේ බොහොම චුට්ටයි. අනිත් බහුතරය මොකද කරන්නේ? මිනිස් රූපෙන් ඉපදිලා සත්තු වගේ මැරිලා යනවා. අද ලෝකේ ගොඩක් මිනිස්සු එහෙම නෙමෙයිද? ඒගොල්ලෝ මැරිලා ගියාට පස්සේ අපි කල්පනා කරලා බැලුවොත් මොනවද මේ මිනිස්සයා කරේ කියලා. කාලා බීලා නිදියලා පැටව ගහලා මැරිලා ගිහලා සත්තු කරන ටිකම කරලා මැරිලා ගිහින්නා. එනිසායි මේ හැමතිස්සෙම අපි ධර්මයෙන් ඔබට කියන්නේ සිල්වත් වෙන්න. ආර්යකාන්ත සීලයක් රැකගන්න. ශ්‍රද්ධාව ස්ථාවර කරගන්න. හෙලවෙන්නේ නැති ශ්‍රද්ධාවක් මොන දේ වුණත් බුදුහාඳුරු මගේ, ධර්මයේ මගේ, සංඝයා මගේ. ඊළඟට ඔය ඇත්ත හොඳට ගුණයක් මත පිහිටන්න. අනුන්ගේ ගුණ මකන්න යන්න එපා. තමන්ගේ ගුණය වැඩි කරගෙන අනිත් අයගේත් ගුණ දකින්න. මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ඛාවෙන් හදවත පුරව ගන්න. හිත හැමතිස්සෙම සමාධියකට පත් කරගන්න, සමාධියක් වඩන්න. ඒ අතරතුරේ පුල්පිමත්නේ අනිත්‍ය සංඥාවට හිත නැඹුරු කරලා විදර්ශනාවත් වඩලා මේ සසරින් එතර වෙන්න අදිෂ්ඨාන. ඔය ටික ඇතුලේ හැදෙන්නේ නැත්නම් ඒ ජීවිතේන් වැඩන්නේ. එළිය කොච්චර ලස්සන වුණත් බින්වත්නේ ඇතුළ හැදිලා නැත්තම් ඒ ජීවිතෙන් ඇති වැඩක් නෑ. දැන් බලන්න සමහරු ඉන්නවා සිල් ගන්න යනවා. හැබැයි සිල් ගන්න ගියාම ප්‍රශ්නනේ. අනුන්ගේ උපදූප කතා කරනවා, එතනත් රණ්ඩු වෙලා ගෙදර එනවා. දැකලා නැද්ද එහෙම පන්සල් වලට ගියත් රණ්ඩු වෙලා එනවා. සුදු ඇඳලා ගියාට එළියෙන් ලස්සන වුණාට ඇතුළ ලස්සන වෙලා නැහැ. දැන් මට එක වතාවක මතකයි දුවෙක් ඇවිල්ලා අම්මෙක්ව අපේ පන්සලේ වැඩසටහනකට වාහනයකින් ගෙනල්ලා ඇරලුවා. ඒ දුවට පේන්නේ මම ඉන්නවා කියලා. මම පොඩි කෙටි තාප්පයක් ළඟ එහා පැත්තේ ඉඳගෙන ඉන්නවා. දුව අම්මට කියනවා පන්සලට ආවට කමන්නේ එක එක්කෙනාගේ ඕපදූප හොයලා ලෙඩ නම් දාගෙන එන්න එපා. බලන්නකෝ. ඒ කියන්නේ අම්මා හැමදාම පන්සලට આવොත් ප්‍රශ්නයක් ඇති කරගෙනයි යන්නේ. මොකද වෙලා තියෙන්නේ? එළියෙන් කැටයක්. නේ දැන් ගමේ මිනිස්සු හිතනවා අපේ උපාසකම්ම බලන්නකො හැමතිස්සෙම පන්සලේමයි කියලා. සුදු ඇඳලා ඇටමාල දාලා කරාබු කුට්ටමත් සුදු පාටයි හරි ලස්සනට එනවා. ඇතුලේ මොකවත් නැහැ. ඔන්න පළවෙනි කලගෙඩිය පේනවා නේද? ඒගොල්ලෝ අර එළියෙන් පෙන්නන ಗುಣධර්ම වලට සාධාරණයක් කරගෙන නැහැ. පිමතුනි මතක තියාගන්න එළියේ පෙන්නන ಗುಣධර්ම ඇතුළට ගන්න එක අමාරුයි. හැබැයි ඇතුලේ ගුණධර්ම ටික බාහිරින් පේන්න හදාගන්න පුළුවන්. එළියෙන් අපි ගුණධර්ම ටික ලාවට අර ගාගෙන ආටෝපය මත පෙන්නනවා නම් ඒක ඇතුලට ගන්න ටිකක් අමාරු වෙන්නේ නේද? හැබැයි ඇතුලේ ගුණේ තියෙනවා නම් ඒක එළියට පෙන්වන්න ලේසි බේම නේද? නිස්සරණ අධ්‍යාසයෙන්ම ඒක එළියට පේන්න පටන් ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි දෙවනි කලගෙඩි වර්ගය තමයි පූරෝ විවටු. ඒ කලගෙඩිය ඇතුලෙන් හොඳට පිරිලා. හැබැයි එළියෙන් මොකවත් නැහැ. ඒ කියන්නේ එයා ලෝකේ දුකයි කියලා දන්නවා, දුක මත පිහිටියා කියලා දන්නවා. ඊට පස්සේ දුකට හේතුව තණ්හාව කියලා දන්නවා. එයා ඊට පස්සේ තණ්හාවෙන් මිදෙන්න දුක නැති කරන්න යනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය වඩ. දැන් එයාගේ ප්‍රතිපත්ති ටික පූර්ණේ කරලා. සිල්වත්, ගුණවත්, ඇතුළේ බොහොම නිවිච්ච කෙනෙක්. හැබැයි එයාගේ බාහිරේ හරිම කලබලයි. ඇවිදිද්දි කරද්දි හරි කලබලයි. කතා කරද්දි හරි කලබලයි. හරියට මං අර කියපු පිරින්දි වච්ච හාමුදුරුවෝ වගේ. ඇතුළ පිරිලා. හැබැයි එළියෙන් මොකවත්
නෑ. එහෙම වුණාම පින්වත්නි අපිට තේරුම් ගන්න පුළුවන්ද මෙයා ගුණවතෙක් කියලා? බෑ. මොකද මිනිස්සු ඇතුලෙන් බලන්නේ නෑනේ, එළියනේ බලන්නේ. එතකොට කොච්චර ගුණධර්ම තිබ්බත් වැඩක් නෑ. මතක තියාගන්න ලෝකේ සමහර වෙලාවට මිනිස්සු තමන්ගේ ජීවිතවල හොඳ කරලා අන්තිමේදී අහන ප්‍රශ්නයක් තියෙනවා. ඇයි අපිට මෙහෙම කරන්නේ මිනිස්සු? නේ අපි කොච්චර හොඳ කළත් මිනිස්සු ඇයි අපිට මෙහෙම කරන්නේ? මොකද අපි ගාව තියෙන හොඳ අපිට බාහිරින් පෙන්වන්න බෑ. ඒක බාහිරේ අපි ආරෝපණය කරගත්තේ නැත්නම් අපේ ගමනින් කතාබහෙන් හැසිරීමෙන් අපිට පින්වත්නි කොච්චර අභ්‍යන්තරේ හොඳ තිබ්බත් බාහිරයට ඒක නිරූපණය කරන්න බෑ. ඒතර මිනිස්සු අපිව මයින්නේ එළියේ. එනිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා සමහර කලගෙඩි තියෙන එළියේ කැටයක් මුකුත් නැහැ, සායනුත් නැහැ. මැටි හරියට ගාලත් නැහැ, හැබැයි ඇතුළ ලස්සන. එහෙම වුණාම හොඳයි, ඇතුළ තමයි ලස්සන වෙන්න ඕනේ. හැබැයි අනිත් මිනිස්සුන්ට තේරුම් ගන්න බෑ. ඔයතන මතකද අර භාග්‍යවතුන් වහන්සේගේ කාලේ එක උපාසක මහත්තයෙක් කියලා ස්වාමීන් වහන්සේ නමක් ඉල්ලුවානේ දානෙකට. හාමුදුරු කෙනෙක් නැති නිසා දුන්නේ පුංචි සාමණේරේ. උපාසකයා මේ හාමුදුරුවව එක්කන් යද්දී තිබ්බ ලොකු මඩවලක් නේ. මේ හාමුදුරුව මොකද කරේ? මඩවලෙන් දුවගෙන ඇවිල්ලා පැන්නා. පැන්නට පස්සේ උපාසකයා කල්පනා කරා නැහැදිච්ච හාමුදුරු කෙනෙක්. දැන් ඉතින් එක්කන් ආපු මෝඩකමට ගිහිල්ලා දානෙ ටික දෙනවා, බත් ටික කන්න දෙනවා, පිරිකර නම් දෙන්නේ නැහැ. එහෙම හිතාගෙන යනවා. තව ටිකක් ඉස්සරහටදී පාරේ තියෙනවා පොඩි මඩවැලක්. ඒක නිකන් පැනලා යන්න පුළුවන් එහා පැත්තට. හැබැයි හාමුදුරු මොකද කරේ? බැහැලා ගියා. උපාසකයා වුණා හාමුදුරනේ පිස්සුද වහන්සේට. අර බැහැලා යන්න ඕන මඩවලෙන් පැන්නා. පැනලා යන්න ඕන මඩවලෙන් බැස්සා. ඔබ වහන්සේ මොකද්ද මේ කරපු වැඩේ කිව්වහම පොඩි හාමුදුරු කියනවා උපාසක මහත්තයෝ කලින් එකෙන් පැනලා පිරිකර ටිකයි නැති උනේ, මේකෙනුත් පැන්න නම් දානි ටිකක් නැති වෙනවා කිව්වා. බැලින්නම් මොකද වෙලා තියෙන්නේ? ඒ පුංචි සාමණේරයා රහතන් වහන්සේ නම. ඇයි මිනිසයාට තේරුම් ගන්න බැරි වුනේ? දායකයාගේ වැරද්දකුත් නැහැ. ඇයි දායකයාට තේරුම් ගන්න බැරි වුනේ? හාමුදුරුවන්ගේ එල්ලියේ ප්‍රසන්න ගතිගුණ තිබ්බේ නැත. විමතනේ මතක තියාගන්න බුදුහාඳුරු කියන්නේ ලෝකේ ශ්‍රේෂ්ඨම ආගමික ናයකයෙක්. ලෝකේ හැම ආගමික නායකයම තමන්ගේ ගෝලයන්ට ඉගැන්වුවේ මං ලෝකෙ මැව්වා කියන කාරණේ. මැව්වා ඔච්චරනේ. ඒගොල්ලන්ට මිනිස්සුන්ට හැදෙන විදිහ කියලා දෙන්න අමතක වුණා. මිනිස්සුන්ට කන විදිහ, වැසිකිලි යන විදිහ, මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන විදිහ, ගෙයක් දොරක් අතුගා ගන්න විදිහ, මකුළු දැලක් කඩා ගන්න විදිහ, අම්මා කෙනෙක්ට දරුවෙක්ට කිරි දෙන විදිහ, දරුවෙක් හදා ගන්න, මේවා එකක්වත් කියන්න බැරි වුණා කිසිදු ශාස්ත්‍රවරයෙක්ට. හැබැයි ඔය සියල්ල කිව්ව බුදුහාමුදුරුවෝ සියල්ල අපිට දේශනා කරා. දැන් බලන්නකො කන විදිහ උගන්වපු කෙනෙක් ඉන්නවද ලෝකේ බුදුහාමුදුරුවෝ හැර? කවුරුත් නැහැ. බුදුවරු විතරයි. කොහොමද අපිට බුදුහාමුදුරුවෝ කන විදිහ ඉගැන්වුවේ? න චපචපකාරකම් බුද්ධිසාමීති සික්ඛාකරණීය. මහණෙනි චපචප ගාලා කෑම කන්න එපා. න සුරුසුරුකාරකම් බුද්ධිසාමීති සික්ඛාකරණීය. සුරුසුරු ගාලා අර සූස් ගාලා අදින්නේ. එහෙම කන්න එපා. ටීවී වල නම් ඇඩ් වල ළමයින්ට පෙන්නනවා නූඩල්ස් කියලා ඇදපල්ලා කියලා. බුදුරු අපිට කියලා තියෙන එහෙම අදින්න එපා. එහෙම ඇද්දොත් හැදිගෑරුප්පුත් බඩට යනවා. ඒ නිසා එහෙම කන එක කැතයි කිව්වා. ඊළඟ නහත්තනිල්ලේ කම්බුජ්ජිසාමිති සික්ඛාකරණීය. මේ අල්ල ලෙව කකා ඇඟිලි ලෙව කකා බත් කන්න එපා කිව්වා. අතේ ඇඟිල්ලේ දෙවනි පුරුකෙන් උඩට ඉඳුල් ගා ගන්න එපා. කොල්ලෙන් බත් අනන්න එපා කිව්වා. කෑම කද්දී එහා පැත්තේ කෙනාගේ පිඟාන දිහා බලන්න එපා කිව්වා. වැඩිපුර බෙදා ගන්න අදහසින් බතින් වෑංජන වහන්න එපා කිව්වා. කකා ඉන්න ගමන් ඉදුල් අතින් කෝප්පේ පිඟාන අල්ලන්න එපා කිව්වා. පිරිසක් එක්ක එකට කනවා නම් හැමෝම කාලා ඉවර වෙනකන් නැගිටලා යන්න එපා කිව්වා. අද ඕවා අපි මොන්ටිසෝරි වල ඉස්කෝලවල ළමයින්ට ගන්නවා ටේබල් මැනර්ස් කියලා. සුද්දන්ගෙන් ආවේ කියලා. සුද්දෝ කැලවල් වල හිටපු කාලේ ඇමරිකාව හොයාගෙනවත් නැති කාලේ ඇමරිකාව හොයාගෙන අවුරුදු 500යි. හැබැයි මීට අවුරුදු 2500කට කලින් මගේ බුදුහාමුදුරුවෝ ලස්සනට අපිට ටේබල් මැනර්ස් ටික ඉගෙනුවා. කොහෙන්ද ආවේ? එතුමගේ පවුලෙන් රජමාලිගේ ශාක්‍ය කුලේ කුමාරයෙක් මේ.
සුද්ධෝදන රජුරුවන්ගේ කෑම මේසේ තිබ්බ සිරිත් ටික තමයි වික්ෂුන් වහන්සේලාට ඉගැන්වන්නේ ඔන්න කන විදිහ ශිෂ්ටාචාරගත වෙලා. වැසිකිළියට යන විදිහ ඉගැන්වුවේ බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ පින්වත්නි අපිට කියලා තියෙනවා වැසිකිළියට ගිය ගමන් එකපාරටම දොර තල්ලු කරන් යන්න එපා. දැන් අද එහෙමනේ. කොයි හරි ගියාම සද්දයක් බද්දයක් නැහැ. ගිහිල්ලා දොර කෙලින්ම අරිනවා. ඇතුලේ ඉන්න කෙනා කෑ ගහනවා බුදුහාමෝ මම ඉන්නෝ කියලා. එතකොට සෝරි කියලා එනවා. මතක තියාගන්න ඒක නෙමෙයි හරි ක්‍රමය. බුදුරු කියනවා වැසිකිළියට යනවා නම් එළියේ ඉන්න කෙනා ඉස්සෙල්ලම උගුර පහදන්න. සද්දය. ඇතුලේ ඉන්න කෙනත් ඒ වගේම සංඥාවක් දෙන්න. එතකොට එළිය කෙනක් දන්නවා ඇතුලේ කෙනෙක් ඉන්නවා. ඇතුලේ කෙනක් දන්නවා තව කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඇයි එතෙන්දි කතා කරන්න එපා කිව්වේ? උගුර පාදන්න කියලා. දැන් අහන්න පුළුවන්. කවුරු හරි ඇතුලේ ඉන්නවද? ඔව් මං ඉන්නවා. එහෙනම් ඉක්මනට එන්න. එහෙම කතා කරන්නේ නැතුව උගුර පාදන්න කිව්වේ. වැසිකිළිය කියන්නේ විස බීජ වැඩිම තැන බලන්නකො ලෝකෙ මහා පුදුම ශාස්ත්‍රවරයෙක්නේ බුදුහාඳුරෝ. ඊට පස්සේ කියනවා මහණෙනි වැසිකිළියට ඇතුල් වෙන්න පාදුකාවට කොට වෙන්න ඇඳුම් ආයත්තන් ඉවත් කරලා වැසිකිළි කෘත්‍ය කරන්න. හැබැයි වැසිකිළියෙන් පිටතට ශබ්ද නැගෙන විදිහට තටමමින් වර්චස් කරන්න එපා. ඒ වැසිකිළිය ඇතුලේ විතරයි ඒ හඬ. එළියට වැසිකිළි කෘත්‍ය ඇහෙන්න හොඳ නැහැ. වැසිකිළි පෝච්චියෙන් පිටතට කෙල ගහන්න එපා, මුත්‍රා කරන්න එපා. වැසිකිළිය අපිරිසිදු කරන්න එපා. වැසිකිළිය ඇතුලේ උරුවම් බාන්න එපා, ගී සින්දු කියන්න එපා, දුම් බොන්න එපා. ඔන්න වැසිකිළියේදී බුදුහාඳුර අපිට උගන්වපු වතාවත. වැසිකිළියේ බාල්දියේ වතුර ඉතුරු කරලා එළියට එන්න එපා. වැසිකිළි කෘත්‍ය කරා නම් වැසිකිළියේ බාල්දිය අනිත් පැත්තට හරවලා නවලා එළියට එන්න. අපිට වැසිකිළිය යන විදිය කියන්නේ බුදුහාමුදුරුවෝ. මකුළු දැල් කඩන්න කියන්නේ බුදුහාමුදුරුවෝ. ගෙවල් දොරවල් අතු ගහන්න කියන්නේ බුදුහාමුදුරුවෝ. ඔය ටික එළියෙන් හැදුනහම කොච්චර ලස්සනද. දැන් අපේ බුදුහාමුදුරුවෝ පින්වත්නි වැඩ ඉන්න කාලේ බ්‍රහ්මායු කියලා බ්‍රාහ්මණයෙක්ට බුදුහාමුදුරුවෝ ගැන ආරංචි වුණා. එයා තමන්ගේ ගෝලයට කතා කරලා කියන උත්තර මානවකයාට උත්තර මේ බුදුහාමුදුරුවෝ කියලා කෙනෙක් ලෝකේ පහළ වෙලාලු. එයා සර්වඥයිලු. ශාක්‍ය කුලේ කුමාරයෙක්ලු. මහා පුරුෂ ලක්ෂණ 32ක් තියනවලු. අසහාය මිනිහෙක්ලු. ඔය එකක්වත් මට බලන්න යන්න බෑ. මට දැන් අවුරුදු 120යි. ඇවිද ගන්නත් පණ නැහැ. උඹ ගිහිල්ලා පුතේ මාස 7ක් හරි අවුරුදු 7ක් හරි කමන්නේ ඉඳලා මට ඕවා ඇත්තද කියලා කියාපන්. මැරෙන්න කලින් දැනගෙන මැරෙන්න ඕනේ. උත්තර මානවකයා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ඔයත් අහලත් ඇති මාස 7ක් බුදුහාඳුර ළඟ ඉඳගෙන නිරීක්ෂණය කළා. ඉස්සෙල්ලම බැලුවේ මොනවද? මහ පුරුෂ ලක්ෂණ. උත්තර මානවකයා ඉස්සරහින් ඉඳන් බණ අහනවා. දැන් බණ අහන්න නෙමෙයිනේ එයා ගියේ. බුදුහාඳුරම පරීක්ෂා කරන්න. උත්තර මානවකයාට පේනවා මහ පුරුෂ ලක්ෂණ 32කින් 30ක්. දැන් බුදුවරයෙක්ගේ මහ පුරුෂ ලක්ෂණ 32කින් 30ක් බාහිරයට පේනවා. පේන්නේ නැත්තේ මොනවද? බුදුහාඳුරන්ගේ මේ පළල් කළ හැකි විශාල දිව පේන්නේ නැහැ. ඒක ඉතින් අභ්‍යන්තරයේ තියෙන නිසා. 2 කෙමියස්කින් වැසුණු පුරුෂ නිමිත්ත. පුරුෂ ලිංගේන්ද්‍රිය පේන්නේ නැහැ. ඒකත් චීවරයට මුවා වෙලා තියෙන නිසා. දැන් උත්තර මානවකයා අර ඉතුරු 30 දැකලා කල්පනා කරනවා 30ක් නම් දැක්කා 32ක් කියලා නේ කිව්වේ. ඉතුරු 2 තියනවද දන්නේ නැහැ. සැකයක් ආවා. භාග්‍යවතුන් වහන්සේ සිත දැකලා ධර්මදේශනාව ඉවර වුණාම අදිෂ්ඨාන කරනවා මෙහි සියල්ලෝම හැර උත්තරට පමණක් ඉතිරි බුදුරජාණන් වහන්සේගේ පුරුෂ ලක්ෂණ දෙකක් පෙනේවා කියලා. දැන් බුදුරජාණන් වහන්සේගේ රත්රන් පැහැති චීවරේ එහා මෙහා වෙලා බුදුරජාණන් වහන්සේගේ කෙමියකින් වැසුණු පුරුෂ නිමිත්තයි ඊළඟට බුදුරජාණන් වහන්සේගේ පළල් කළ හැකි විශාල දිව මඩලයි පේනවා. ඒකේ බණ පොතේ කියන්නේ බුදුහාඳුරෝ දිව එළියට දාලා මේ දිව පළල් කරලා මුව මඩල වහලා පෙන්නවා කියලා. එතකොට 32ම දැක්කා. උත්තර කල්පනා කළා ඒකාන්තයෙන්ම බුදුහාඳුරෝ තමයි. ඊට පස්සේ බැලුවා බුදුහාඳුරෝ ඇවිදින්නේ කොහොමද? ඔයත් විවේක වේලාවක බ්‍රහ්මාය සූත්‍රය කියවන්නේ. කරුණු ගොඩාක් ගිහිල්ලා කියනවා බ්‍රහ්මාය බ්‍රාහමණයන් ගුරුතුමනි ඒකාන්තයෙන්ම බුදුහාමුදුරුවම තමයි. ඇයි? ඒ බුදුහාමුදුරුවෝ කවදාවත් දකුණු කකුල ඉස්සරහට තියන්නේ නැතුව ගමන් අරබන්නේ නෑ. දැන් අපිටත් කියන්නේ කොයි හරි සුබ ගමනක් යද්දී දකුණ තියාපන් කියලා. කාගෙන්ද පටන් ගත්තේ? බුදුහාමුදුරන්ගේ.
බුදුරජාණන් වහන්සේ හැමදාම ගමන් නරඹන්නේ දකුණු කකුලෙන්. ඊළඟට කියනවා ඈත ඈත අඩි තියන්නෙත් නෑ, ළඟ ළඟ අඩි තියන්නේ නෑ. වතුරේ බැහැලා යනවා වගේ අර බුදුහාඳුරෝ මෙහෙම කකුල් ඇද ඇද යන්නෙත් නෑ, බකල ගහන්නෙත් නෑ කිව්වා. ඉනට අත් දෙක තියන් ඇවිදින්නෙත් නෑ, පපුවට අත් දෙක බැඳන් ඇවිදින්නෙත් නෑ, අත් දෙක පිටිපැස්සට කරන් ඇවිදින්නෙත් නෑ. අත් දෙක ඍජුව කයට සමාන්තරව තියන් ඇවිදිනවා. බ්‍රහ්මායට කියන උත්තර මානවකයා හරි පුදුමයි. යටි කය විතරයි සෙලවෙන්නේ, උඩුකය හෙලවෙන්නේවත් නැහැ. ඒ කියන්නේ බුදුහාඳුරු ගමන් කරද්දී කකුල් දෙක විතරයි ගමන් කරන්නේ. උඩු ශරීරය, උඩුකය බොහෝම නිශ්චලව තියෙන. ස්වාමීනි මේ භාග්‍යවතුන් වහන්සේ හැරෙන්න ඕන වුණාම අපි හැරෙනවා වගේ හැරෙන්නේ නැහැ. නාගාවලෝකණයෙන් හැරෙන්නේ. ඒ කියන්නේ මුළු ශරීරයම හරවලයි බලන්නේ. දැන් අලියා කියන සතාට පින්වත්නි පිටිපැස්ස බලන්න බෑනේ, බෙල්ල විතරක් හරවලා. අලියට මොකද කරන්න වෙන්නේ? අලියට මුළු ශරීරෙම හරවලා තමයි බලන්න වෙන්නේ පිටිපැස්ස. නාගාවලෝකනේ. එනිසා බුදුවරයාත් බලන්නේ එහෙමයි කියනවා. හරි පුදුම ලස්සන ගමන. ඒකාන්තයෙන්ම බුදුහාඳුරෝ කියෝ. ඊළඟට බැලුවා කන විදිහ. බුදුහාඳුරෝ දානේ වල දද්දි හොරෙන් බලන් ඉන්නවා. බලන් ඉදිද්දි යාට පේනවා ඒකාන්තයෙන්ම බුදුහාඳුරෝ. ඇයි? පාත්‍රයට වතුරක් කරද්දී බුදුහාඳුරෝ කවදාවත් බුළු බුළු හඬ නංවමින් පාත්‍රය හොදන්නේ නැහැ. ඒ කියන්නේ හැදිච්ච මිනිස්සු සද්ද කරන්නේ නැහැ. දැන් මෝඩයා නම් මොකද කරන්නේ? ටැප් එක අරගත්තා, හෝ ගාලා දාගත්තා, චක චක ගාලා හේතුවා. එහෙමනේ. මෙයා ගිහින් කියනවා බුළු බුළු හඬ නංවමින් හොදන්නේ නැහැ. බුදුහාඳුරෝ පාත්‍රයේ හිමීට හොදලා ඉවරෙදී අතත් හොදගෙනම ඉවරයි. දෙපාරක් හොදන්නේ නැහැ. එක පාරින්ම අතයි පාත්‍රේ දෙකම හොද. උඩ බලන් කන්නෙත් නෑ, යට බලන් කන්නෙත් නෑ, දෙපැත්ත බල බල කන්නෙත් නෑ. ඉදිරියට යොමපු ඇස් ඇතුව බුදුහාඳුරෝ බොහොම ලස්සනට ආහාර ගන්නවා. ආහාර ටික අනලා මුව ළඟට එනකන් කට විවෘත කරන්නේ නෑ. බුදුහාඳුරෝ මේ ඇඟිලි තුඩු වලින් බත් කට සිහින්ව තමන්ගේ මුඛය ඇතුළට දාලා ආහාර වළඳනවා. ආහාර වළඳලා ඉවර වෙනකන් උන්වහන්සේ කායකවත් කතා බහ කරන්නේ නෑ. ඒ කාන්තේම බුදුහාඳුරෝ කිව්වා. ඊළඟට බැලුවා නිදා ගන්න හැටි. නිදා ගන්න හැටි කියනවා ගුරුතුමනි සිංහෙක් වගේ බුදුහාඳුරෝ නිදාගන්නේ. සිංහයා පෙරලෙන්නේ දකුණු ඇලේටනේ. බුදුහාඳුරෝත් සිංහසෙයියාවෙන් දකුණු ඇලේට නිදාගන්නේ. ඇයි සිංහෙක් වගේ කියන්නේ? සත්ත්ව ලෝකේ සත්තු ගොඩක් ඉන්නවා පියමන්දි. ඔය සත්තු අතර ලස්සනටම නිදියන සත්වයා තමයි සිංහයා. හොඳට බලන්න සිංහේ නිදාගෙන ඉඳලා අවදි වෙද්දී මුළු ඇඟම උස්සන්නේ නැහැ. දැන් බල්ලා නම් අපි ගලකින් ගහපු ගමන් මුළු ඇඟම උස්සලා නැගිටලා දුවනවා. සිංහයා එහෙම දුවන්නේ නැහැ. සිංහයා උස්සන්නේ ඔළුව විතරයි. ඔළුව උස්සලා බලනවා තමන්ගේ ශරීරය දිහා. ශරීරය අසංවර වෙලා නම් සිංහයා නැවත ඔළුව බිමින් තියලා අර නිදාගත් ඉරියව්වටම ගිහිල්ලා කය සංවර කරලා තමයි නැගිටින්නේ. බුදුහාඳුරොත් එහෙමයි. නිදාගත්තාම මේ සිවුරේ රැල්ලක්වත් එහාට මෙහාට වෙන්නේ නැහැ. සිහියෙන් යුක්තව සැතපීම. ඒ කාන්තේ මේ බුදුහාඳුරුවමයි. බාහිර පෙනුම කොච්චර වටිනවද බලන්න. එනිසා ගුණැති පින්වත් ඔබ අභ්‍යන්තරය හදනවා වගේම බාහිරයත් හැදිය යුතුමයි. තුන්වෙනි කෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි තව මනුෂ්‍ය වර්ගයක් ඉන්නවා තුච්ඡෝ හෝති විවටෝ. හරියට කලගෙඩියේ ඇතුලෙන් හිස් වෙලා එළියෙත් මුකුත් නැහැ වගේ. එහෙම කලගෙඩි තියෙනවනේ. එළියෙනුත් කැතයි නිකම් මැටි ගාලා ඇතුළත් හිස් වැඩකට නැහැ. මිනිස්සුත් ඉන්නවලු එහෙම. ඇතුලේ ගුණධර්ම නැහැ. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා නැහැ. චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් නැහැ. හේතු ඵලවාදය ගැන කිසිම දැනීමක් නැහැ. කර්මය කර්මඵලය ගැන. සමහර ඉන්නව නේද මොනවද ඔය පව්පින් පිස්සු කාලා බීලා ජොලි කරලා හිටියාම ඉවරයි මේ ඉන්න ටිකේ. මොනවද ඔය බණ අහන්න එපා උඹලගේ ඔලු නරක් වෙයි. ඔය එකක්වත් වැඩක් නැහැ. එහෙම කියන අය ඉන්නවනේ. ඇතුලේ මොකවත්ම නැහැ. එළියෙනුත් එහෙමයි. ගමන බිමනක් කැතයි. ඒගොල්ලන්ගේ හැසිරීම කතා බහ කට ඇරියොත් කුණුහරුප. කට ඇරියොත් නරක වචන. ඒගොල්ලෝ හැමතිස්සෙම මිනිස්සුන්ගේ රාගය, ద్వේෂය, මෝහය, කාමය ඇවිස්සෙන විදිහටයි කතා කරන්නේ. හැසිරුණත් එහෙමයි. තැනකට ගිහිල්ලා ඉන්න දන්නේ. මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න දන්නේ. පන්සලකට ආපුවම හැසිරෙන්න දන්නේ. දැන් පන්සල් වලට ආපුවම සමහර වෙලාවට හාමුදුරුවොත් එක්ක කතා කරන්න දන්නේ නැති පිරිස ඉන්නවා. එක වතාවක අපි මන්දි මට ඇවිල්ලා කිව්වා හාමුදුරනේ
දෙන්නේ කරන් යන්න කිව්වා. මම ඇයි මහත්තයෝ කියලාම දෙන්නේ කරන් යන්න ආවේ කිව්වා. මං ඇහුවා බල්ලොද පූසොද කියලා. එපාර වාහනේ නැගලා ගියා. අල්ලව පන්සලේ හාමුදුරුවෝ මගෙන් අහනවා පඬිත හාමුදුරනේ අර අපේ දොස්තර මහත්තයෙක් ආවා ඔබ වහන්සේ බල්ලොද පූසොද කියලා ඇහුවා කියලා කේන්ති ගිහිල්ලා කිව්වා. මං කෝ අනේ දොස්තර නම් ඉස්සෙල්ලා කියලා දෙන්න පන්සලකදී හැසිරෙන විදිය. ඇයි ඒ? වැඩක් නැහැනේ බිමන්දි මොන උපාධි ගත්තත් පන්සලකට අපම ගනුදෙනු කරන විදිහ ඉගෙනගෙන නැත්තම් දැන් ගොවි මහත්තයෙක් ගත්තා කම්කරුවෙක් ගත්තා බස් කොන්දොස්තර කෙනෙක් ගත්තත් දන්නවා පන්සලකට අපම හාමුදුරන්ට වැඳලා බොහොම ගෞරවයෙන් අපිට උරුම භාෂාවක් තියෙනවානේ. අපේ හාමුදුරනේ ගෙදර දානේ වහන්සලා දෙනමක් වඩම්මාගෙන යන්නයි ආවේ. අපි බොහොම ගෞරවයෙන් වඩිනවා. එහෙම නැතුව මේ කඩෙන් හාල් පොල් 3-5 ගන්නවා වගේ දෙන්නේ කරන් යන. එහෙම යන අයත් ඇති. මං යන්නේ. මොකද මම මිලින්ද ප්‍රශ්නය කියන බණ පොත කියවේ මහාන වෙන්නත් කලින්. මිලිඳු රජුරෝ නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා භික්ෂුව කියන්නේ කාටද? එලායිද කියන භික්ෂුව කියන්නේ සිංහයාට. දිවි යතත් ප්‍රත්‍යලාභය නිසාවත් ගිහියෙක්ට අනිසි විදියට හිසනවන්නේ නැති කෙනා හරියට සිංහයා වගේ. සිංහයා පිළිබඳ කොච්චර බඩගිනි වුණත් තනකොළ කන්නේ නැහැ. ඒ නිසා හාමුදුරුවොත් එහෙමයි කොච්චර දන් දෙනවා කිව්වත් කොච්චර ප්‍රත්‍ය දෙනවා කිව්වත් නරකකට වැරද්දකට හිසනවන්නේ නැහැ. ඒක තියෙන්න ඕනේ හාමුදුරුවෝ ගාව. ගිහියෝ දැනගන්න ඕනේ අපිට උරුම වාග් විලාසය නේද? එළියෙන් හැසිරීම අපි ලස්සන කරගන්න ඕනේ. කොහොමද අපි වැඩි හිටියන්ට ගරු කරන්නේ? කොහොමද අපි සලකන්නේ? අපේ අම්මා තාත්තා ඉස්සරහ අපි කොහොමද හැසිරෙන්නේ? ඒවා මේ අම්මලා තාත්තලා පුංචි කාලේ ඉඳන් දරුවන්ට කියලා දෙන්න. මට මතකයි මම ඉස්සර පන්ති ගිහින් ආපුවම මහන්සියට කියනවා බඩගිනි බත් බෙදලා දෙන්න. අම්මලා මොකද කියන්නේ? තාත්තා කනකම් හිටපන්. තාත්තට බෙදලා දෙනකම් අපිට බත් ටික බෙදලා දුන්නේ නැහැ. එහෙම සංස්කෘතියක් නේ අපිට තිබ්බේ. අපි තාත්තා එක්ක එකට ඉඳගෙන කකුල් උඩ තියාගෙන ටීවී බැලුවේ නෑ. අපිට ඒ ගෞරවය තිබ්බා. දැන් සමාජයට හරි අපූර්ව විදිහට මේවා එකතු කරන්න කාලේ ඇවිල්ලානේ. ඇයි ඒ? ඒගොල්ලෝ ගාවේ මොකවත් නෑ. එක්තරා කාලයකදී මිනිස්සු සල්ලි පස්සේ දුවලා ඔය 2000න් පස්සේ කාලේ ඒගොල්ලන්ට දරුවන්ට ওই ಗುಣධර්ම ටික දෙන්න අමතක වුණා. කොහොම හරි සල්ලි හොයන්න තරගකාරී ලෝකේ දිව්වා. දැන් හැරිලා බලද්දී අපි ගොඩාක් අසමත් නේද? අපේ දරුවෝ අපි හිතනවට වැඩිය නොමග ගිහින්. අද දෙමව්පියෙක් දරුවෙක් හදන්න පාරක් ගැහුවොත් මොකද කියන්නේ? බලන්නකො මේ මිනිස්සු මේ දරුවන්ට ගහන හැටි කියලා ඒවත් සාධාරණීකරණය කරනවා. දැන් අපිට ගහපු ඒවා අපේ අම්මලා තාත්තලා කවුරු හරි රෙකෝඩ් කරලා දැම්මොත් අපේ අම්මලා තාත්තලා ජීවිතාන්තයට කිරේ. අපේ ගුරුවරු අපේ අම්මලා තාත්තලා අපිට කොච්චර දඬුවම් දීලාද හැදේ. මතක තියාගන්න කිරි හොද්ද කූරු නොගා හැදුවොත් කණ්ඩ බෑ. වැඩක් නැහැ. එනිසා හොඳට දරුවන්ට හොඳ නරක කියලා දෙන්න වැරද්දිදි දඬුවම් කරන්න බය වෙන්න එපා. ඔය අලුත් මනෝවිද්‍යාවක් කියලා එකක් කියන. ඒවයි කියන ඒවා ප්‍රායෝගික නැහැ. දැන් මං අහගෙන එක්කෙනෙක් කියනවා දරුවෝ එහෙම බිත්තිවල චිත්‍ර අඳිද්දී අඳින්න දෙන්නලු ළමයාගේ මනස වැඩෙනවලු. නේද? දඬුවම් කරොත් පවුළු අපරාධලු මොලේ වැඩෙන්නේ නැලොන්න මනෝවිද්‍යාව. මන්නම් කියන්නේ ඔගේ අනිත් පැත්ත. ළමයා බිත්තියේ චිත්‍ර අඳිනවා නම් හීනි කෝටුවක් අරගෙන ගහන්න පාරක්. ගාලා කියන්න තාත්තා මේ මහන්සි වෙලා හම්බ කරලා ගෙවල් හදලා තීන්ත ගාලා තියෙන්නේ උඹලට බිත්තිවල චිත්‍ර අඳින්න නෙමෙයි චිත්‍රපත දීලා කියන්නේ මෙන්න චිත්‍ර අඳින්න තැන. ඒකෙන්නේ ළමයා පාඩමක් ඉගෙන ගන්නේ නැත්තම් ඊට පස්සේ ওই පුරුද්දට ගියාම ඉස්කෝලේ ගියාම වැසිකිළි බිත්තියේ චිත්‍ර අඳිනවා. බස් එකේ යද්දි බස් එකේ සීට් එකෙත් අඳිනවා. මොකද මනස වැඩෙන්න කියලා නිදහස දුන්නනේ ඕන තැනක අඳින්න. තැන නොතැන කියලා දෙන්න ඕනේ. ඒ නිසා දරුවෝ හදනවා කියන එක හරි ලස්සන කලාවක්. අර රූසෝ කියන දාර්ශනිකයා ලියලා තියෙන එමී කියලා කතාවක්. ඒකේ කියනවා එමී කියන කොල්ල හරි හිතුවක්කාරයි. ගල් ගහනවා හැමදාම එහෙට මෙහෙට. මේ තාත්තා 3-4 පාරක් කිව්වා කොල්ල අහන්නේ දවසක් ගලක් ගහපුවම මේ කොල්ලා ගෙදර සාලේ තිබ්බ ජනේලයක් බින්දා. දැන් බය වුණා තාත්තා අල්ලගෙන ගහයි කියලා. තාත්තා වචනයක්වත් කිව්වේ නැහැ. මොකද්ද කළේ? කොල්ලගේ ඇඳගෙනල්ලා අර බිඳපු ජනේලෙ ළඟින් තියලා ගියා. රාත්‍රියේ නිදා ගන්න ආවට පස්සේ
කොල්ලට හරි සීතලයි. ඒ විතරක් නෙමෙයි. අර ජනේලේ කැඩිච්ච තැනින් පේනවා ගස්වල කොළ හෙලවෙනවා, දගලනවා. දැන් හොල්මන් කියලා හිතලා බය වුණා. පොඩිනේ කොල්ලා. කොල්ලා දුවගෙන ඇවිල්ලා තාත්තට කියනලු මං ආයි කවදාවත් ගල් ගහන්නේ නැහැ. දඬුවම කියන්නේ ළමයි හික්මවන්න තියෙන හොඳ ක්‍රමයක්. දඬුවම් කියන්නේ අමානුෂික විදියට ගහන ඒවා නෙමෙයි. ළමයින්ට ඒ වැරද්ද තේරුම් කරලා දීලා පින්වත්නි ජීවිතේ යහමගකට ගන්න. එනිසා එළියක් කැත ඇතුළත් කැත කලයක් වුණොත් සමාජයට කිසිම වැඩක් නැහැ. මේ ලෝකේ එහෙම කලගෙඩි ඉඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඕනෑ තරම් ඉඳලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මේ ලෝකේ ඉන්න පූර්ව හෝති පිහිතෝ. ඇතුළ පිරිච්ච සහ එළිය හොඳට ලස්සන වෙච්ච කලගෙඩි. මහණෙනි ලෝකෙට වටින්න යන්නේ වගේ කලගෙඩි. එහෙනම් මේ හතරෙන් ඔබ වෙන්න උත්සාහ කරන්න ඕනේ මොන කලගෙඩියද? එළියත් පිරිච්ච ඇතුළත් පිරිච්ච කලගෙඩි. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ සාරිපුත්ත මහරහතන් වහන්සේ. නේද? සරියුත් හාමුදුරුවෝ කියන්නේ ඇතුළතින් පිරිච්ච කලගෙඩිය. බුදුහාඳුරන්ට විතරයි දෙවනි. බුදුහාඳුරුවෝ දේශනා කරන මහණෙනි මේ ශාසනයේ ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානය ගන්නේ සාරිපුත්ත මහ පුදුමයි. උන්වහන්සේ ඇතුළෙන් පිරිච්ච කලගෙඩියක්. දුක මොකද්ද කියලා දන්නවා. දුකට හේතු අවබෝධ කරලා තියෙන. ඊළඟට දුක නැති කරන ක්‍රමය දන්නවා. දුක නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංග මාර්ගය ඒවා ඔක්කොම අවබෝධ කරගෙන ඇතුළ පිළිලා. එළියත් ඒ වගේමයි පින්වත්නි. ගමන බිමන කතා බහ ඔය සරියුත් හාමුදුරුවෝ මෙහෙම දකින්න හරිම ප්‍රියයි මිනිස්සු. උන්වහන්සේ පුදුම ප්‍රසාදජනක භික්ෂුන් වහන්සේ නම. ආනන්ද ස්වාමීන් වහන්සේලා එහෙම හරියට ජීවිතේ මිනිස්සුත් එක්ක ප්‍රියශීලී භාවයෙන් ඇසුරු කරපු අය. ඒගොල්ලෝ කොයිතරම් ජීවිතේ එකිනෙකාට ලංව හිටියද කියනවා නම් ඔය සරියුත් මුගලන් දෙනම පිරිනුවන් පාපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා කැලේ තියෙන විශාලම ගස් දෙක පෙරලිලා කැලේ පාළු වුණා වගේ සරියුත් මුගලන් නැති බුද්ධ ශාසනයත් පාළුයි කියලා. මොකද මේ දෙන්න හරි එකටනේ හිටි කවදාවත් එකිනෙකා අභිභවා යන්න උත්සාහ කරේ නෑ. අද කාලේ පින්වත්නි යාළුවෝ දෙන්නෙක් එකට ඉඳලා දෙන්නාටම ඉහළට යන්න අවස්ථාව ලැබුණොත් මොකද වෙන්නේ? අනිත් එකාගේ බෙල්ල කපනවා නේ. ඒකා ඉහළට යනවට කැමති නෑනේ. බෙල්ලම කපනවා. හැබැයි සරියුත් මුගලන් මොන්න තරම් ශ්‍රේෂ්ඨ කවදාවත් එක්කෙනෙක්ට වැඩිය අනිත් කෙනා ඉදිමෙන්න බැලුවේ නෑ. එක්කෙනෙක් ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානය, අනිත් කෙනා එර්දිමතුන් අතර අග්‍රස්ථානය. ඔය දෙනම ගියා එක වෙලාවක කොබෝ කඳුකරේ කියන ප්‍රදේශේ භාවනා කරන්න. භාවනා කරන්න ගිහලා සරියුත් හාමුදුරුවෝ එක කඳු මුදුනක, මුගලන් හාමුදුරුවෝ තව කඳු මුදුනක භාවනා කරනවා. එදා පොය දවසක් සරියුත් හාමුදුරුවෝ හිස බාලා හොඳටම දැන් පොය දවසේ හිස බාලා ඉඳිද්දි හඳ එළිය වැටුනහම තට්ටේ දිලිසෙනවා. උතුරු කුරු දිවයිනේ ඉඳලා දකුණු කුරු දිවයිනට යනවා යක්ෂයෝ දෙන්නේ. එක යක්ෂයෙක් සරියුත් හාමුදුරුවන්ගේ තට්ටේ දැකලා කියනවා මට අර තට්ටේ දැක්කහම ටොක්කක් අයින්ඩම හිතෙනවා. එහෙම පව්කාරයෝ ඉන්නවනේ නේද? මට අර තට්ටෙට ටොක්කක් අයින්ඩම. අනිත් යක්ෂයා ගෝ අපෝ එපා. ඔය ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඉන්න ප්‍රබලම කෙනා. දැන් අපේ අත දන්නව නේද? බුදුහාඳුරු කියනවා මගේ ශ්‍රාවකයා අතර මගේ පළවෙනි පුතා සාරිපුත්ත, දෙවෙනි පුතා මොග්ගල්ලාන, තුන්වෙනි පුතා මහා කාශ්‍යප. එතනින් එහාට අනිත් හැමෝම එක සමානයි. අර තුන්දෙනා විශේෂ කළා. ප්‍රථම ශ්‍රාවකයා, ද්විතීය ශ්‍රාවකයා, තෘතීය ශ්‍රාවකයා කියලා ඒ තුන්දෙනා වටිනම තුන්දෙනා. ඒකෙනුත් වටිනම කෙනා සරියුත් හාමුදුරුවෝ. ඉතින් අර යක්ෂයා කියනවා හිතන්නවත් එපා. නෑ මට අයින්ද ඕනේ කිව්වා. දෙවෙනි පාරත් කිව්වා නෑ එපා විනාශ වෙයි. තුන්වෙනි පාර කිව්වා ඔබ මොනවා කව මන්නම් අයින්නවමයි කියලා සරියුත් හාමුදුරුවන්ට කියලා ඇන්න ටොක්කා. සරියුත් හාමුදුරුවෝ ධානයට සමවැදිලා හිටියේ. උන්වහන්සේට ඒක දැනුනේ නෑ. හැබැයි මුගලන් හාමුදුරුවෝ එහා කඳ මුදුනේ ඉඳලා දැක්කා. දැකලා දුවගෙන ඇවිල්ලා ඇහුවා සාරිපුත්ත හාමුදුරනේ ඉවසගෙන ඉන්න පුළුවන්ද? ඔබ වහන්සේට දරා ගන්න පුළුවන්ද? සරියුත් හාමුදුරුවෝ ඇයි මොකද? මේ දැන් උතුරු කුරු දිවයිනේ ඉඳලා දකුණු කුරු දිවෙන්ට යන යක්ෂයෙක් ඔබ වහන්සේට ඇන්නා ටොක්කා. ඔය ටොක්ක මහ පොළොවට ඇන්න නම් පොළොව දෙබෑ වෙනවා. මිනිහෙට ඇන්න නම් ඒ මිනිහා මහ පොළොවේ ගිලෙනවා. ඒ තරම් මහ දරුණු ටොක්කා.
ඔබ වහන්සේට ඉවස ගන්න පුළුවන්ද කිව්වහම සරියුත් හාමුදුරුවෝ ඔළුව අත ගහලා කියනවා දැන් නම් පොඩ්ඩක් ලාවට රිදෙනවා කියලා. මොගලන් හාමුදුරුවෝ කියනවා සාදු සාදු සාරිපුත්තයන් වහන්සේගේ ධ්‍යාන ශක්තිය. භාවනාවට සමවැදිලා ඉඳිද්දී මේවා දැනෙන්නේවත් නැහැ. හැබැයි සරියුත් හාමුදුරුවෝ ඒ වෙලාවේ උඩඟු වුණාද? උන්වහන්සේ මම වගේ වැඩකාරයෙක් කියලා කිව්වේ නැහැ. උන්වහන්සේ අනිත් පැත්තට අත් දෙක එකතු කරලා කව සාදු සාදු මොග්ගල්ලානගේ එර්දි ශක්තිය. ඇයි ඒ? සරියුත් හාමුදුරුවෝ කියනවා මට නම් මෙතන යකෙක් දිහා පාංශු පිසාචෙක්වත් පේන්නේ නැහැ. මුගලන්ට එහා කන්දේ ඉඳලා පෙවුණා නේද මෙහෙ හිටපු යක්ෂයෝ. බලන්නකෝ. කවදාවත් තව කෙනෙක් අභිබවා ගියේ නැහැ. හැමතිස්සෙම අනික් කෙනාව අගය කරන්නමයි බැලුවේ. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුළ පින්වත්නි එළියෙන් පිරිච්ච ඇතුළෙන් පිරිච්ච මිනිස්සු තමයි වටින්නේ. ඒ මිනිස්සු හැමතිස්සෙම තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන ගුණධර්ම ටික බාහිරයටත් පෙන්වන්න උත්සාහ කරනවා. දැන් අපි කියනවානේ අර මිනිස්සුන්ගේ හදවත ලස්සන වෙන්න ඒ හදවතේ තියෙන ප්‍රතිබිම්බය තමයි මූණෙන් පේන්නේ කියලා. නේ? පපු ලස්සන වෙන්න මිනිස්සුන්ගේ මූණවලුත් ලස්සනයි. හිනාවක් එනවනේ මූණට කොයි වෙලෙත් hina වෙලා ඉන්න මිනිස්සුන්ගේ පපුව හරි ලස්සන. හැබැයි ඇතුළ කැත වෙන්න පින්වත්නි. අපි මුළු ලෝකෙම දකින්නේ කැතට. අපි වැරදි කරනවා නම් අපේ හොර වැඩ තියෙනවා නම් අපිට අනිත් මිනිස්සු ඔක්කොම පේන්නේ හොරට නේද? සැකයට නේද? එහෙම ලෝකිකට බුදුරජාණන් වහන්සේ කියන ඔබේ අභ්‍යන්තරය පිරිසිදු කරගත යුතුමයි. පිරිසිදු කරන්න ඔබට ලෝකේ දිහා උපේක්ෂාවෙන් බලන්න පුළුවන්. කලබලයක් නැහැ. හිත ලස්සන කෙනා ලෝකෙ දකින්නෙම ලස්සනට. ඔය ජපන් සෙන් කතාවක කියන භාවනාව උගන්වන ස්වාමීන් වහන්සේ නමකට ගෝලයෙක් කෙනා අලුතෙන් භාවනාවට කමටහන් දීලා කියන හොඳයි භාවනා කරමු. මේ ගුරු හාමුදුරුවෝ ගොඩාක් වයසයි මහතයි. උන්වහන්සේ අර ගෝලයන්ට උපදෙස් දීලා භාවනා කරන්න කියලා දැන් භාවනාව ඉවර වුණාම කියනවා හොඳයි දැන් අපි භාවනාවේ අත්දැකීම් බලමු. එක එක්කෙනා තමන් භාවනා කරලා ඇස්සරිද්දී තමන්ගේ ඉදිරියෙන් ඉන්න කෙනාව දැක්ක ස්වරූපේ කියන්නකෝ බලන්න කියලා. ගුරුවරයා කියන එහෙනම් ඉස්සෙල්ලා මම්ම කියන්න. මගේ ඉස්සරහෙන් අද හිටියේ මං ඇස්සරිද්දී මේ අලුතෙන් ආපු ශිෂ්‍යයා. මං ඇස්සරිද්දී ඔහුව දැක්කේ නෙළුම් මලක් උඩ වැඩ ඉන්න බුදුහාමුදුරුවෝ වගේ. ඔබ කොහොමද පුතේ මාව දැක්කේ? අර කොල්ලා කියනවා අනේ මට නම් ওই මොකුත් පෙවුන්නේ නැහැ. මම මේ ඇස්වහන් හිටියෙත් හරි අමාරුයි. මොකද එදාමනේ භාවනා කරන්න ආවේ. නෑ ඉතින් කියන්නකො මාව දැක්කේ කොහොමද? ඒ පාර මේ කොල්ලා කිව්වා මට නම් ඇස්සරිද්දි පෙවුනේ මඩ ගොඩක් උඩ läගලා ඉන්න නාකි ඌරෙක් වගේ කියලා. කියපු ගමන් අනිත් ගෝලියෝ ඔක්කොම ගහන්න පැන්නයි ගහන්න පැන්නේ. මේ අපේ ගුරුවරයාට අද ඇවිල්ලා මේක අපහාස කරනවානි කියලා. ගුරු හාමුදුරුවෝ කිසිම කෙනෙක් මොහුට අත තියන්න එපා. ඇයි අත තියන්න එපා කිව්වේ? මගේ හිත මුනිවරයෙක්ගේ වගේ පිරිසිදුයි. ඒ නිසා මං ඔහුව දකින්නේ මුනිවරයෙක් වගේ. ඔහුගේ හිත ඌරෙක් වගේ අපිරිසිදුයි. ඒ නිසා ඔහු මා දකින්නේ ඌරෙක් වගේ. තේරෙනවද ඔබට? ඔබේ හිත ලස්සන වෙන්න ඔබ මුළු ලෝකෙම දකින්නේ ලස්සන විදිහට. හැබැයි ඔබ පටු චින්තනයකින් ලෝකෙ දිහා දකින්න ඔබේ හිත කැතනම් ඒ කැත හිත තුල ඔබට මුළු ලෝකෙම පේන්නේ කැත විදියට. ඔය ජපන් සෙන් බෞද්ධ විද්‍යාව අපිට හරිය ලස්සනට කතාව උගන්වන හිත හදනවා නම් ඒ හදන හිතට පින්වත්නි ඇලීම් ගැටීම් මුලාවීම් අඩුයි. තථාගතයන් වහන්සේ ලෝණපල සූත්‍රයේදී කිව්වේ ඒකනේ. එක සමාන ලුණු කැට දෙකක් ගන්න එකක් වතුර කෝප් එක දිය කරන්න අනික ජලාශයක දිය කරන්න. අපි හිතමුකෝ කැලණි ගඟේ කියලා. එතකොට ලුණු කැට දෙක දිය කරාම බුදුහාමුදුරුවෝ අහනවා මොකද වෙන්නේ? දැන් වතුර කෝප්පේ ලුණු කැටේ දිය කරාම මේ වතුර ලුණු රස වෙනවා. බොන්න බෑ. හැබැයි කැලණි ගඟේ ලුණු කැටයක් දිය කරා කියලා ගඟට ඒක දැනෙන්නේවා නැහැ. අන්න වඩපු හිත සහ නොවඩපු හිත. වඩපු හිතට සමහර දේ කළා කියලා ඒවා දැනෙන්නේවා නැහැ. ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැහැ. ඒ නිසා විපාක සකස් වෙන්නේත් නැහැ. හැබැයි වඩපු නැති සිත පටු සිතට මොනවා කරත් ඉක්මනට ඇලෙනවා ඉක්මනට ගැටෙනවා ඉක්මනට මුලා වෙනවා. ඒ මතම ජීවිතේ විනාශ වෙනවා. ඒගොල්ලෝනේ කියන්නේ ඇයි මටම වෙන්නේ නේද? මෙච්චර ලෝකෙ උන් එදෙද්දි මටම වෙන්නේ ඇයි? අපි කොච්චර හොඳ කරා අන්තිමට අපිට මේ ටිකනේ නෑ. ඒක ලෝකේ ස්වභාවය.
අපි තේරුම් ගන්න ඕනේ මේ ලෝකය අටලෝ දහම මත දිවෙන එකක්. හැමදෑම දුකක් නැහැ, හැමදෑම සැපක් නැහැ, හැමදෑම ලෝභත් නැහැ, හැමදෑම මේ ලාභත් නැහැ, අලාභත් නැහැ, හැමදාම නින්දාත් නැහැ, හැමදාම ප්‍රශංසාත් නැහැ. ඕවා තේරුම් ගත්තාම ජීවත් වෙන්න ලේසියි. එතකොට කලබලයක් නැහැ. ජීවිතේ ප්‍රශ්න ආපුවම පින්වත්නි පිරුණු කලගෙඩි හෙලවෙන්නේ. අපි කියන්නේ පිරුණු කලේ දියනසල ද බාගෙට තියෙද්දි මොකද වෙන්නේ? හෙලවෙනවනේ, වතුරේ හිට මෙහෙට පයින්න. හැබැයි කලේ කට ළඟටම පිරලා නම් ආයි ඒ කලගෙඩිය හෙලවෙන්න යන්නේ නැහැ. දැන් ওই ජපන් සෙන් කතාවකම කියන එක ස්වාමීන් වහන්සේ නමකගේ පන්සලකට පොඩි උන් දෙන්නෙක් ආව ගෙවල් ඉස්සරහා ගෙදර තියෙන පොඩි උන් දෙන්න. පන්සලේමයි හැදුනේ. කාලයක් ඇදී තරුණ වයසට ආවා. මේ තරුණ කෙල්ල හිටි හැටියෙම ගැබ් ගත්තා. තාත්තයි අම්මයි අයියයි අල්ලගෙන පහර දෙද්දී කවුද උඹට මේ අපරාධය කරේ කියලා බේරෙන්න බැරි තැන කෙල්ල කිව්වා පන්සලේ හාමුදුරුවෝ. ඒ පාර පන්සලට ඇවිල්ලා හොඳටම දොස් කිව්වා උඹ මහා පව්කාරයෙක්. සිල්වතෙක් වගේ හිටියට කරලා තියෙන අපරාධේ ළමයි හම්බුනහම ඔබම බාරගනි. ලොකු හම්දුරෝ ඒ වෙලාවේදී ඇහුවා ඒකත් එහෙමද කියලා. මාස 10කට පස්සේ ළමයා හම්බුනහම ගෙනත් පන්සලේ දාලා කිරිකැටි බිල්දව කිව්වා අනුන්ගේ පව් අපිට එපා. උඹම උඹේ ළමයා හදාගනි. ලොකු හම්දුරෝ ඒ වෙලෙත් ඔළුව අත ගාලා ඇහුවා ඒකත් එහෙමද කියලා. අවුරුදු 4ක් කිරිපිටි පොවපුවා ළමයා පෝෂණය කර කැතකුණු අතගගා හාමුදුරුවෝ ළමයා පෝෂණය කරා. කාටවත් දොස් කිව්වේ නැහැ. අවුරුදු 4ක් ගියාට පස්සේ අර ළමයා බහතෝරන වයසේ එක කෑ ගහනවා, හූ තියනවා, දඟලනවා. හිටපු ගමන් අර ඉස්සරහ ගේ ළඟට ගිහිල්ලා ඒ ගෙදර උන්ටත් හූ කියනවා. ගෙදර ඉන්නේ ඉතින් අම්මනේ. අම්මට ඉවස ගන්න බැරිම තැන ගිහිල්ලා තාත්තගේ කකුල් දෙක අල්ලලා වැඳලා කිව්වා මම මීට අවුරුදු 4කට කලින් කරේ මහා අපරාධයක්. මේ දරුවා හාමුදුරන්ගේ නෙමෙයි, මේ අපරාධය කළේ මේ පාරේ මාළු විකුණන්න ආපු මිනිහා. මං එදා බයටයි කිව්වේ නැත්තේ. මට මගේ දරුවා ගෙනත් දෙන්න කියලා කියද්දි අම්මයි තාත්තයි ගිහිල්ලා අර ලොකු හාමුදුරුවෝ ළඟ වැඳ වැටිලා කිව්වා අපිට සමාව දෙන්න අපි මේ ළමයා අරයි යනවා. එදත් ලොකු හාමුදුරුවෝ ඔළුව අත ගාලා ඇහුවලු ඒකත් එහෙමද කියලා. මේ කතාව අවසානයේදී කියන මේ මහරහතන් වහන්සේ නම. එතකොට හිතන්න උන්වහන්සේගේ හිත කොච්චර ප්‍රබලද කියලා. ලෝකේ නිന്ദා හමුවේ ප්‍රශංසා හමුවේ ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැති මානසික. හරි අමාරුයි එතෙන්ට යන්න. හැබැයි ටිකෙන් ටික හරි උත්සාහ කරගත්තොත් පුළුවන්. ඒ නිසා අපේ පින්වතුන්ලා පිරුණු කලගෙඩි වෙන්න ඇතුළතිනුයි පිටතිනුයි. ඔබේ බාහිර ඇවතුම් පැවතුම් ලස්සන කරගන්න. ඒ වගේම ඇතුළ අභ්‍යන්තරයේ හිතත් ලස්සන කරගන්න. එතකොට බුදුහාඳුරෝ බලාපොරොත්තු වෙන ආකාරයේ මිනිසෙක් වෙන්න ඔයත්තන්ටත් හැකියාව ලැබේ. ඒ සඳහා මේ අහපු බණ උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.